සමහර දේවල් තියෙනවා අපිට කාලය අතර හරි හම්බෙන් මුණ ගැහෙන දේවල්. එහෙම හම්බෙන දේට අපි නමක් දාගත්තා කලාතුරකින් හම්බෙන දේවල් කියලා. දෙයක් කවදාවත් කලාතුරකින් ලැබෙන්නේ නැහැ. ඒක හම්බෙනා මිසක්. මොකද ඒ තරමටම හම්බයක්. මොකද අපි කියන්නේ නැහනේ මේ දේ මේ පුද්ගලයා මට ඒ විදිහට කලාතුරකින් හම්බෙන්න තිබ්බ දෙයක් කියලා. ඒකට කියන්නේ බලාපොරොත්තු වෙනවා කියලා. අපිට මේ කාලය අතරතුර මොන වගේ දේවල් හම්බෙයිද කියලා ශාස්ත්‍ර බලලා නම් හොයාගන්න බෑ. ඒ බල්ලත් මොනවා හම්බෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. හොඳම දේ තමයි මේ හරිම කලාතුරකින් හම්බෙන දේවල් සමහර මීට අපිට කලින් හම්බිලා තිබිලා අපිට වටිනාකමක් නැතුව තියෙන්නේ. ඒත් සමහර ඒ වගේ දේවල් නම් ආයේ හම්බ නොවුනත් හොඳයි කියලා හිතෙන වෙලාවලු අපි හැමෝටම තියෙනවා. මම මෙච්චර වෙලා කතා කරේ කලාතුරකින් පිපෙන නෙළුමල් ගැන නම් නෙවෙයි. මොකද නෙළුමල් කියන්නේ කලාතුරකින් එවිත් ඒ කලාතුර එහෙම් පිටීම විනාශ කරලා දාලා අලුතින් ඒ කලාතුර නැවත නැවතත් හදාගෙන ඉන්න උත්සාහ කරන දෙයක් නිසා.